වචනයක් දෙකක් නොවන ඇහුවම විතරක් නෙමෙයි කිව්වමත් ආස හිතෙන මතක තියාගෙන ඉඳලා හරිම වෙලාවට අතෑරියම වටපිට කට්ටිය හැරිලා බලන සුපිරි වාක්‍යයක් ගෙනාවා ඉගෙන ගන්න. එතන මං කන මුකුත් නැහැ. එතන මං කැමති මුකුත් නැහැ. නෑ අනේ එතන මම රෙකමන්ඩ් කරන මුකුත් නැහැ හොඳේ. පාඩම් කරගන්නකෝ. There is nothing that there is nothing that there is nothing that I සමග නිකම්ම නිකං ක්‍රියාව දාන්න. මතකයි නේද? There is nothing that එතන මම කැමති මුකුත් නෑ. කැමති කියන like කියන වචනේ විතරයි වාට දැනගන්න ඕනේ. There is nothing that I like. There is nothing that I සමග ක්‍රියාපදේ දාන්න. There is nothing that I like. එතන මම recommend කරන මුකුත් නැහැ. There is nothing that I recommend. There's nothing that I recommend. එතන මම කන මුකුත් නෑනේ. There's nothing that I eat. There is nothing that I eat. එතන මම use කරන මුකුත් නැහැ. use කරනවා කියන ක්‍රියාපදේ එක ක්‍රියාපදයයි දැනගන්න ඕනේ. There's nothing that I use. There's nothing. There is nothing that I use. හරිම ලේසි නේද? ඔන්න ඔයාලට කවුරු හරි කියනවා මචං shall we go there? Shall we eat something? මොනවා හරි කමුද? There's nothing that I eat. මං කන මුකුත් නෑනේ. හරි නේද? මේ ඔයාලට පේනවද අතන බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. මොකක්ද හොඳම? No. There's nothing that I recommend. මම recommend කරන මුකුත් නෑ එතන. There is nothing that මේ මූලික රටාව මතක තියාගන්න. ඔයාට පස්සේ මේකේ තියෙන there is nothing කියන වචනේ වෙනුවට not එක්කලා දේවල් දාන්න පුළුවන්. මම ඕන වාක්‍ය දෙකක් ඔයාට කියලා පෙන්නන්න. හරිද? එතන මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් මුකුත් නැහැ. කලින් කිව්වේ there is nothing කියලානේ. දැන් nothing ව කපලා no brand කියලා දාන්න. There is no brand that I use. There is no brand that I use. මූලික රටාව මතක තියාගෙන ඉන්න. There is nothing that දැන් අපි nothing වෙනුවට not එක්කලා නාමපද දාන්නත් පුළුවන්. හරිද? මම විශ්වාස කරන කිසිම පුද්ගලයෙක් නැහැ. කලින් කිව්වේ there is nothing කියලානේ. දැන් nothing ව කපලා no person කියලා දාන්නකෝ. නැත්තම් no one කිව්වත් කමක් නැහැ. no person කිව්වත් කමක් නැහැ. There is no person that I trust. එහෙම නැත්තම් there is no one that I trust. ඔය වගේ there is nothing එකේ nothing වෙනුවට not එක්කලා නාමපද දාලත් මේ වාක්‍ය ඉස්සරහට රයන්න පුළුවන්. මෙන්න මේ වාක්‍ය හරියටම මතක තියාගන්න. එතන මම පාවිච්චි කරන මුකුත් නැහැ. එතන මම කැමති මුකුත් නැහැ. කොහොමද කියන්නේ? There is nothing that ක්‍රියාව. There is nothing that ක්‍රියාව. There is nothing that සමග ක්‍රියාව දාන්නයි තියෙන. ලස්සන වාක්‍යයක් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඒත් එක්කම ඔයාගේ නම අපිට WhatsApp කරන්න. ඉංග්‍රීසි කියන්නේ unachievable දෙයක් කියලා හිතාගෙන ඉන්න සමහර හිත්වලට අපි දෙන්නම් හරිම කියෝ එක. විශ්වාසයෙන් එන්න අපිත් එක්ක වැඩ කරන්න. I always teach you the exact convenient way I feel English මම ඔයාලට නිරන්තරයෙන් උගන්වන්නේ. මට ඉංග්‍රීසි දැනෙන එම පහසු ක්‍රමයමයි. මේක සුපිරි ලේසි වැඩක්. අපි මේක ලේසියටම කරනවා. ඔයා එන්න මාව අහගෙන ඉන්න. අවම මුදල් ආයෝජනය අවම කාලයකින් සුපිරි ගේමක් ගහන්න. ඔයාගේ නම අපිට WhatsApp කරන්න එන. ජයම වේවා.